ආල්බුවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දා පහළ තියෙන අතට subscribe button එක click කරලා subscribe කරලා ඊළඟට එන bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයාලට පුළුවන් දුන්නා වගේම ඔන්න rocket එකක් හදන වීඩියෝ එකක් තමයි අද ගෙනත් තියෙන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යන වීඩියෝ එකට. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනත් මම මේ rocket එක හදාගන්න රබර් බෝලයක් අරගෙන තව බෝතලයක ඉස්සරහ කොටසක් අරගෙන හයි කරගන්න. ඉතින් ඒ සෙලෝ ටේප් ගහන්න මේ ඒරියට මේකේ මේ සෙලෝ ටේප් ගහලා තියෙනවා. මොකද කිව්වොත් මට මේ රොකට් එකක් හදලා පෙන්නන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන සෙලෝ ටේප් ගහලා තියෙනවා. තව වැඩි හොඳට අපි තව සෙලෝ ටේප් එකක් අලෝ ගමු මේකට. ඉතින් මේ තියෙන සෙලෝ ටේප් එක මට මාරහයි යාළුවනේ නිකම්ම සෙලෝ ටේප් නෙමෙයි මේවට කියන්නේ. කඩේ ගිහිල්ලා මේවට කියන නම හරියටම දන්නේ නැහැ. ගම් ටේප් කියලා ඉල්ලුවොත් දෙයි සමහර විට. මේවා ටිකක් තදට ඇලවෙනවා යාළුවනේ. ගලවන්න අමාරුයි. හයියයි. එහෙනම් තමයි මේවට මේව ගන්න තියනවා දැන් මේක මේ විදිහට අරගෙන මම දැන් අලව ගන්නවා මෙතනින්. හරියනේ. මේකට සාකච්ඡා කරමු. මෙන්න රොටි කරනවා කියන්නේ. ඔයාලා යාළුවනේ අර කලින් දැක්කේ වගේ පරණ කලින් ගත්ත වීඩියෝ කොටස. ඒක පැහැදිලි නැති ඇති. අතරම මට දැන් මේක හදන්න බඩු නෑ නැත්නම් ඔයාලට හදලා පෙන්නනවා. ඒකයි ඔයාලට පරණ වීඩියෝ කොටස් දෙකක් තුනක් පෙන්නන්නේ. සාපරෝ ටිකක් පෙන්නන්න උනේ. මෙයා ඊට පස්සේ යාළුවනේ ඉතින් රබර් බෝලේ ඒ විදිහටම තියෙනවා. ඔයාලට පේන විදිහ. මේක එච්චර අමාරු නෑ හදන්න. මේ සෙලෝ ටේප් ටිකක් ඕන. ඊට පස්සේ තව රබර් බෝලයක් හරි ටෙනිස් බෝලයක් හරි ඕන. ඊට පස්සේ ලීටර් එකමාර පෙප්සි බෝතල් වෙන බෝතල් ගන්න එපා යාළුවනේ. ඒ කියන්නේ පොඩි බෝතල් ගන්න එපා. අනිත් ලොකු බෝතල් අතර කමන්නේ. ඒ වයින්ොත් හොඳ බෝතල් දෙක තමයි යාළුවනේ පෙප්සි බෝතලුයි කොකා කෝලා බෝතලුයි කියලා කියන්නේ. මේ ඒකට හේතුව තමයි යාළුවනේ මෙන්න මේ දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ ෂේප් එක. මැද ටික ඇතුළට යන්න තමයි යාළුවනේ මේක තියෙන්නේ. ඒ කියන්නේ මේ හැඩේ තියෙන්නේ පෙප්සි බෝතල් වලයි කොකා කෝලා බෝතල් වලයි විතරයි යාළුවනේ. එහෙනම් තමයි මේක තෝරගන්න කිව්වේ. මැද අර ගැටි තියෙන බෝතල් වලට හරියන්නේ නැහැ යාළුවනේ. හුලං කපාගෙන යන්නේ නැහැ. ලීටර් එකමාර හරි දෙක හරි තමයි යාළුවනේ මේකට ඕන කරන බෝතල් එක. පොඩි බෝතල් ගන්න එපා යාළුවනේ. හුලං ගහද්දි පුපුරනවා. මම අත්දැකීමෙන් දන්නවා. මේ එහෙනම් යාළුවනේ අපි දැන් ඊළඟ සතියේ සිකුරාදා මේක යවන වීඩියෝ එක මම ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. මේක නම් ටිකක් ආතල් වෙයි යාළුවනේ කියලා මම හිතනවා. මට නාගෙන එන්න පුළුවන් මේ රොකට් යනලා. එහෙනම් යාළුවනේ අදට මං ගිහිල්ලා එන්න. ආයෙත් ඊළඟ සතියේ සිකුරාදා හම් වෙන්න බලාපොරොත්තු වෙයි. ඔයාලා හැමෝටම ආයුබෝවන්.